කාන්තා නියෝජනය බලද්දී ওই සූත්‍රයේදී පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි දැන් 120කට වඩා 120ක් හෝ අඩුවෙන් ගත්ත දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තියෙනවනේ. ඒවා අයින් කරනවා මේ තරගෙන්. ඊට පස්සේ മന്ത്രി ධූර 3ක් ගත්තු අය ඉන්නවනේ. ඒවත් මේ තරගෙන් අයින් කරනවා. උදේශාන් මහත්මයාට මතක ඇති දැන් ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම 2018 දී ගොඩක් අවස්ථාවල පළාත් පාලන ආයතන වලදී മന്ത്രി ධූර 2ක් හෝ 3ක් ආවේ. බලන්න මේ ලයිස්තුවේ කාන්තාව හරි අඩුයි. ඒට හේතුව මොකද ඔවුන් බැඳීමක් නැහැ. කැමැත්තෙන් කැමැත්තෙන් දුන්නොත් මිසක් බැඳීමක් නැහැ අනිවාර්යයෙන්ම කාන්තාවක් පත් කළ යුතුයි කියලා. එතකොට අන්න අර වළංගු ඡන්ද ගණන් කරද්දී අර 120ක් හෝ 3 දෙනෙක් ඉන්න කණ්ඩායම් අයින් කරලා අනිකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල තමයි ඡන්ද එකතු කරන්නේ. සමහර පුංචි බැඳි. දැන් යම් කිසි විදිහට දැන් ඔය ඒ කණ්ඩායම් අයින් කරාට පස්සේ තේරී පත්වන පක්ෂවලත් තේරිලා හිටියේ නැත්තම් කාන්තාවෝ 10 දෙනෙක් ඉන්න තැනක පිරිමිම 8 දෙනෙක් හෝ 9 දෙනෙක් ඇවිල්ලා හිටියොත් ඒ ඡන්ද ලබාගෙන ඔවුන් තේරුනොත් ඒක කොහොමද එතකොට පත් කරගන්නේ? මම පොඩි එකතු කිරීමක් කරලා මංජුල මම හිතන්නේ මංජුල ගජනායක මහත්මයා කිව්වේ දැන් ජයග්‍රහණය කරන කාන්තාව ජයග්‍රහණය කරන්නත් පුළුවන්. තරගයට ආපු අයගෙම. එතකොට ඒ පිරිස බලනවා. ඒ පිරිස බලලා එතකොට 125 සම්පූර්ණ වුණේ නැත්තම් මැතිවරණ කොමිසමේ වගකීම තමයි ඒ 125 සම්පූර්ණ කරන එක. අර කිව්ව කාරණේ. ඔව්. එතකොට ඒ 125 සම්පූර්ණ කරන්න වෙන්නේ දෙවෙනි ලයිස්තුවෙන්. හැබැයි දෙවෙනි ලයිස්තුවෙන් සම්පූර්ණ කරන්න කියලා කියනකොට මැතිවරණ කොමිසමලත් සීමා ටිකක් තියෙනවා. ඒක තමයි මෙතුමා කිව්වේ අර 3 දෙනෙකුට වඩා අඩුවෙන් අරගෙන ඉන්න අය ටික අයින් කරන්න වෙනවා. මොකද ඒගොල්ලන්ට බල කරන්න බෑ. ඊළඟට 120කට වඩා අඩුවෙන් ඡන්ද අරගෙන ඉන්නව නම් ඒගොල්ලන්ට බල කරන්න බෑ. එතකොට ඒ වගේ අපි හිතමු එක පළාත් පාලන ආයතනයක කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් තරඟ කරලා තියෙන හැමෝම මන්තිවරු දෙන්න 3 දෙනා වගේ නම් අරන් තියෙන්නේ. ඒ වගේ තැනක කාන්තාව 125 සම්පූර්ණ නොවෙන්න පුළුවන්. අන්න එතනදී තමයි අර ඒ කණ්ඩායම අයින් වෙනවා කියලා කියන්නේ මම මංජුල මහත්තයා ගියවර අපි බැලුවොත් මේවර උපකල්පනය කරන එක හොඳ නෑනේ අපක්ෂපාතී නිරීක්ෂකයන් ලෙස. ගියවර මොකද උනේ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ආයතන 243ක විතර ජයග්‍රහණය කරානේ. ජයග්‍රහණය කරාට පස්සේ ඔවුන් උපරිම වශයෙන් නම් කරාට පස්සේ දෙවනියට අනුශූරයන් වශයෙන් පත් උනේ එක්සත් ජාතික පක්ෂය. එතකොට මේ කාන්තා නියෝජනය නම් කිරීමේදී වැඩි බරක් දෙන්න උනේ අනුශූරයන්ට. ඒට හේතුව වෙයි කොට්ටාස වශයෙන් මුළුමනින්ම ජයග්‍රහණය කරලා තිබුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එතකොට අනුශූරයන් එක්සත් ජාතික පක්ෂය ඔවුන් තමයි 3කට වැඩියෙන් ගොඩක් තැන්වල ගත්තේ. ඒ නිසා ඒ ඉල්ලීම දැන් ඔවුන්ම තමයි මේ කාන්තා නියෝජනය ගෙනාවේ. ඔවුන්ටම තමයි වැඩියෙන් ඉදිරිපත් කරන්නත් උනේ. මෙවරත් ඒ දේම සිද්ධ වෙන්න පුළුවන් අර ප්‍රතිඵලයට අනුරූපව බොහෝ දුරට ගියොත්.